සිතුවිල්ලක් නිසා ඇතිවන අපරාධයකට බන්ධනාගාර දඬුවම් ලබා දෙන බව ඔබ මීට පෙර අසා ඇති. නමුත් ලෝකයේ තිබෙන අති දැවැන්ත මිය යන තෙක්ම වදහිංසා දෙන දරුණුතම බන්ධනාගාරය පිළිබඳ ඔබ මීට පෙර අහලා නැතුව ඇති. පුංචි පුංචි වැරදි සිතුවිල්ලකටත් පවා මහත් ලෙස දඬුවම් ලබා දෙන අඳුරේ සිර කරන ලෝව ඇති දරුණුතම බන්ධනාගාරය ඔබේ මනසයි. මනස යනු අවිහිංසාවන්ත නමුත් බලවත් සිරිමැදිරියක්. බාහිර ලෝකයේ නීතිමය බන්ධනාගාරවලට වඩා මනස තුල ඇති බන්ධනාගාරය සැබවින්ම අති භයානකයි. බිය, සැකය, අසාර්ථකත්වය සිතුවිලි වලට පෙරළමින් දුෂ්කර කාර්යතු ඔබ තුළ ඇති කරමින් අඳුරු කුටියක ඔබව සිර කරමින් විඳව ජීවිත කාලය තුලම පසුතැවිල්ල නැමැති යදම් වලින් ඔබව සිර කර ඇත. ආශාව, තණ්හාව නිසා ඇතිවන මිනීමැරුම්, දූෂණ, වංචා, අති දරුණු ගණයේ අපරාධ මේ හැම දෙයකටම නීතිය නැමැති බන්ධනාගාරයෙන් පහසුවෙන් පලා යා හැක. නමුත් කිසි දෙනකන් බිය නැමැති නිශ්චල අවියන සැදුම්ලත් බන්ධනාගාරයෙන් ඔබට පලා යා නොහැක. ඔබේ සිතුවිලි ඔබ වරදකරුවෙකු බව හැම මොහොතකදීම ඔබට මතක් කරමින් නිරන්තරයෙන් ඔබේ මනස වටා අවතාරයක් මෙන් ඔබගේ වැරදි සිතුවිලි ක්‍රියාදාමයන් දම්වැලක්. ඔබේ මනස බන්ධනාගාරයක් වෙන්නේ ඔබ ඔබේ සතුරෙකු විටයි. ඔබට ඔබව පාලනය කරගන්න බැරි වුණාම ඔබ අතින් සිදුවන සෑම වරදකටම මිය යන තෙක්ම ලෝකයාට රහසින් විඳව ජීවිතයත් මරණයත් අතර අතරමන් කරමින් නොසෑහෙන දෝෂාරෝපණයක් ඔබ තුළ ඇති කරමින් ඔබ කළ වරදේ ලේබල් එක කිසි දිනක මැකිය නොහැකි පෑනකින් ලියන ලද මානසිකව රිදුම් දෙන ලොව ඇති එකම බන්ධනාගාරය ඔබේ මනසයි. කවුරු කොහොම කීවත් මම තමයි නියම කෙරුම කියලා නීතියේ යදම් වලින් පලා යන්න පුළුවන් වුණාට ඔබ මිය යන තෙක්ම ඔබ ඔබේ මනස නැමැති බන්ධනාගාරයේ සදාතනික සිරකරුවෙකු වනු ඇත. ඔවුන් අවසානයට ගිහින් අතර වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ නොව අංගොඩ නැමැති මානසික රෝහලේය. වරදේ තරමට බිඳවන්නේ මනසයි. අතීතයේ සෙවණැලි හදවතේ හැමදාම ගැඹුරුයි. මොහොතක ආස්වාදයේ හැමදාම අඳුරටම මඟ පාදයි. සංසුන් ලෝකේ පමණක් මල් වලින් වසයි. වරදේ තරමහ වැටහෙන්නේ නැතිවම නිති. ලෝකයාට නොපෙන්නුමට මනසේ විලි. දෝෂය ඇත්තේ කොහෙද හොයා යද්දී නිදහසේ ගත්ත හුස්මත් මට අමතක වුණා නිති. නිදහසේ ගන්න තියෙන එකම හුස්ම මනස නැමැති බන්ධනාගාරය තුල සිර නොකරන්න. ඔබට විතරයි පුළුවන් මනස නැමැති බන්ධනාගාරයේ සිර කරුවෙකු නොවන්න වග බලා ගන්න.